හරි අපි වැඩේ පටන් ගමු. මේක තමයි පළවෙනි පාඩම labor supply. labor supply එකේ පළවෙනි පාඩමේ තියෙන්නේ individual labor supply එක ගැන. ඒ කියන්නේ micro level analysis එකක් තමයි තියෙන labor supply එකේ. අපේ තනියෙන් අපි කොහොමද අපේ labor එක supply කරන්න කියලා තමයි බලන්නේ. labor supply decisions ඒ වගේ දේවල් තමයි මේකදී කතා කරන්නේ. මේ පළවෙනි ස්ලයිඩ් එක ඊට පස්සේ දෙවෙනි ස්ලයිඩ් එකේ තියෙන මොනවද බලමු අපි ඉස්සල්ලාම. මෙතන කියන්නේ labor supply එක analyze කරන්න පුළුවන් අපිට level දෙකකින්. පළවෙනි එක තමයි micro economic level එක. ඒ කියන්නේ individual and household labor supply එක. අනික macro economic aggregate. ඒ කියන්නේ over economy එකක තියෙන සම්පූර්ණ labor එක අපිට analyze කරන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටක වගේ දෙයක්. රටක labor supply එක වගේ දෙයක් තමයි macro economic එකේදී කරන්නේ. micro economic එකේ තියෙන්නේ තනියෙන් සහ households වල. ඒ කියන්නේ household වල economics වල කියන්නේ අපි සිංහලෙන් කුටුම්බවල labor supply එක ගැන analyze කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඒකේ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ අපි කතා කරනවා individual labor supply ගැන. එතකොට මෙතන දැන් individual ගැන අපි තනියෙන් කොහොමද අපේ labor එක supply කරන්න කියලා තමයි මෙතනදී බලන්නේ. අපි ඉස්සෙල්ලාම individual labor supply එකක අපි දැන් අපේ ශ්‍රමයනේ labor එක කියන්නේ. අපේ labor එක අපි supply කරන්න කලින් අපි ගන්නවා මේකෙදි තීරණයක් ගන්නවා. decision එකක් ගන්නවා. individual ට තියෙන decision එක. මොකද්ද? මෙතනදී අපි කතා කරන්නේ අපිට තියෙන limited time එකක් නේ. අපිට දවසට තියෙන්නේ පැය 24යි. එතකොට අපි මෙතනදී මේ පැය 24න් අපි තීරණයක් ගන්නවා ලේබර් කෙනෙක් විදිහට ඉන්ඩිවිජුවලි තනියෙන් අපි තීරණයක් ගන්නවා මම මේ පැය 24න් කොච්චරක් වර්ක් කරන්න ඕනේද සහ මම කොච්චරක් මගේ ෆ්‍රී ටයිම් එක විදිහට තියා ගන්නවද. එතකොට මේකෙදි අපි කියන්නේ මගේ ලිමිටඩ් ටයිම් එකෙන් මම වර්ක් කරන්න ඕනි අවර්ස් ගන්න කොච්චරද ෆ්‍රී ටයිම් එක. නැත්නම් මෙතනදී අපි කියන්නේ මේ පාඩමේදී අපි ෆ්‍රී ටයිම් එක කියන්නේ ගෙදර විවේකීව ඉන්න වෙලාවට අපි මෙතන ලෙෂර් කියලා වචන පාවිච්චි කරන්නේ. එතකොට මට තියෙන ලිමිටඩ් ටයිම් එකක්. මම ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට ඩිසිෂන් එකක් ගන්නවා. මගේ තියෙන ලිමිටඩ් ටයිම් එකෙන් මම කොච්චරක් වැඩ කරන්න ඕනේද? කොච්චරක් ලෙෂර් එක විදිහට ලෙෂර් අවර්ස් තියා ගන්න ඕනේද කියලා. ඒ කියන්නේ නිදහසේ ගෙදරට වෙලා ගෙදර වැඩක් කරගෙන ඒ කියන්නේ වැඩ කරන්නේ නැති ටයිම් එක නිදහසේ තියාගෙන ඉන්න ඕනේද කියලා. එතකොට මට තියෙන ඉන්ඩිවිජුවල් කෙනෙක් විදිහට ලිමිටඩ් ටයිම් එකක් මට තියෙන ඩිසිෂන්ස් දෙයක් ගන්න කොච්චර වර්ක් කරන්න ඕනේද කොච්චර ලෙෂර් ටයිම් එකක් තියා ගන්න ඕනේද කියලා. හරිද? එතකොට ඒ කතාව තමයි මෙතන කියලා තියෙන්නේ. Simple model of individual decision focus on workers choice between work and leisure subject to a budget or income constraint. ඒ කියන්නේ මතකත් දන්න වලට utility theory එකේදී අපි අපේ choices අපි utility theory වලට මතක ඇති අපි combinations of two goods නේ භාණ්ඩ දෙයක් අපි පරිභෝජනය කරලා same utility එකක් ගන්නවානේ. එතකොට අපේ ඒ consumption එක limit කරේ මොකෙන්ද? අපේ තියෙන budget එකෙන්. ඒ වගේම තමයි මෙතනත් අපි work කරන පැය ගානයි leisure එක විදිහට තියා ගන්න ඕනි time එකයි අපි ඒක limit කරනවා අපේ තියෙන budget එක income constraint. ඒ කියන්නේ සාමාන්‍ය wage එක තමයි මේකදී අපි බලන්නේ. අපි ඉස්සරහට කතා කරමු මේක. එතකොට individuals aim to maximize utility ඒක අවුලක් නැහැ නේ. ඒ කියන්නේ අපි ඔක්කොම තනියෙන් උත්සාහ කරන්නේ අපේ utility එක maximize කරගන්න. ඒ කියන්නේ අපි කරන දේ. දැන් මෙතන ඉඳන් අපි work කරලා නෑ මෙතනදිත් අපි බලන්නේ මේ work කරලා නෙවෙයි. මෙතනදී අපි බලන්නේ අපි individual කෙනෙක් විදිහට utility එක වැඩි කරන්න. මෙතන අපි කියනවා work කරද්දී ඒ කියන්නේ වැඩ කරනකොට ඒක assumption එකක් තියෙනවා නේ. work අපි වැඩ කරද්දී මෙතනදී කියන්නේ අපිට යුටිලිටි එකක්. ඒ කියන්නේ යුටිලිටි එකට මොකක්ද සිංහලෙන් කියන්නේ උපයෝගීතාවය. සතුටක් ආතල්ලක් වගේ ගන්න. වැඩ කරද්දී අපිට එහෙම සතුටක් ආතල්ලක් වගේ ඉන්නේ. මෙතන assume කරන්නේ වැඩ කරද්දී අපිට දෙනවා කියලා certain amount of disutility. ඒ කියන්නේ සතුරු නැති දෙයක්. ඒ කියන්නේ අසතුටක් දෙනවා වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. හරිනේ. සමහර කට්ටිය ආසෙන් වැඩ කරන්නේ නැහැ. එතකොට වැඩ කරන්න සකවුරුත් කරනවා ඇති ගොඩක් අය. ඒනට ගොඩක් අය චුට්ටක් අය කරන සතුරෙන් ගොඩක් අය ඉතින් සාමාන්‍යයෙන් වැඩ කරද්දී ඩිසිලිටි ගන්න එන්නේ. කියන්නේ ආසාවෙන්ම වැඩ කරන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට wages help to offset that negative aspect and enable individual to generate income. ඒ කියන්නේ
මෙන්න මේ නෙගටිව් ඇස්පෙක්ට් එක කියන්නේ මේ ඩිස්යුටිලිටි එකක් දෙන එක අපිට පොඩ්ඩක් හරි අඩු කරන්නේ වේජස් තමයි. එතකොට මේකෙදී මේ ස්ලයිඩ් එකේදී අපි ඔලුවට ගන්න ඕනේ තමයි ඉන්ඩිවිජුවල්ට තියෙන ඩිසිෂන් එකක් තියෙනවා ලේබර් සප්ලයි කරද්දී තනි තනියෙන්. මට තියෙන ලිමිටඩ් ටයිම් එකෙන් මම කොච්චරක් වැඩ කරන්න ඕනේද කොච්චරක් ලෙෂර් ටයිම් එකක් විදිහට තියාගන්න ඕනේද. එතකොට ආය අපි කිව්වා මෙතන අපි හැමෝම මැක්සිමයිස් කරනවා යුටිලිටි එක සහ වැඩ කරද්දී මිනිස්සුන්ට දෙන්න යුටිලිටි එකක් නෙවෙයි ඩිස්යුටිලිටි එකක්. වේජස් තමයි මේ යුටිලිටි ඩිස්යුටිලිටි එක පොඩ්ඩක් හරි අඩු කරන්න තියෙන ෆැක්ට් එක කියලා තමයි මේකෙදි කියන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ ස්ලයිඩ් එකට ඉන්ඩිවිජුවල් ලේබර් සප්ලයි relationship between work and pay. එතකොට මෙතන කියනවා the decision regarding labor supply hours worked h simultaneously determines the amount of leisure time. ඒ කියන්නේ මෙහෙම කතාවක්. දැන් අපි ඉස්සෙල්ලා කියවනේ අපිට තියෙන්නේ පැය 24 වෙනි දවසේ. එතකොට අපි වැඩ කරන පැය ගාන අපි තීරණය කරා කියන්නේ. ඒ කියන්නේ දවසේ පැය 24න් අපි පැය 8ක් වැඩ කරනවා කියලා තීරණය කරොත් simultaneously අපි leisure time එකක් decide කරනවා. ඒ කියන්නේ හරිනේ. ඒ කියන්නේ මෙහෙමනේ දවසට පැය 24යි තියෙන්නේ. අපි වැඩ කරන labor එක supply කරන්න labor එක මම supply කරනවා කියලා පැය 28ක් මම decide කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? automatically පැය 16ක්ම මට leisure time එක decide වෙලා. ඒක තමයි මෙතනදී කියන්නේ. The decision regarding labor supply hours worked age simultaneously determines the amount of leisure time. එතකොට මම වැඩ කරන පැය ගාන තීරණය කරා කියන්නේ automatically leisure time එකත් මම decide කළා. ඒක තමයි මෙතන කතාවේදී කියන්නේ. ඊට පස්සේ labor supply and demand for leisure being jointly decide. ඒ කියන්නේ මේ කතාවම තමයි මෙතන ආයෙ පාරක් කියන්නේ. Opportunity cost of leisure being the wage earning foregone by not working. ඒ කියන්නේ මෙහෙම මෙතන කතාවක්. ඒ කියන්නේ leisure time එකේ opportunity cost එක තමයි අපේ wage earning foregones. ඒ කියන්නේ මෙහෙම කතාවක්. හරිද? දැන් අපි leisure time එක තියෙනවනේ. අපේ leisure time එකට cost එකක් තියෙනවා. ඒ leisure time එක කියන්නේ අපි free එකේ ගෙදර ආතල් එකේ chill එකේ ඉන්න වෙලාවනේ. එතකොට leisure time එකේ cost එක මොකද්ද? leisure time එකේ මම කියන්නේ මම ගෙදරට වෙලා ආතල් එකේ ඉන්නකොට chill එකේ ඉන්නකොට මගේ cost එක තමයි මම ඒ ඉන්න ටිකෙත් වැඩ කරා නම් මට එන්න තියෙන income එක තමයි මගේ cost එක. ඒ කියන්නේ හිතන්න ඔයා දැන් හිතන්න දැන් මේ පාඩම් පුරාවට අපි උපකල්පනය කරන අපේ මේ වේජස් දෙන්නේ මාස පඩි නෙවෙයි දවස් පඩි විදියට. වේජ් රේට් ඩේලි වේජ් රේට් එකක් දෙන්න කියලා. හරිද? ඒක තොලි තියාගන්න. එතකොට ඔයා හිතන්න මට පැයක් වැඩ කරොත් සාමාන්‍යයෙන් අපිට දෙන්නේ රුපියල් 2000යි කියලා අපි හිතමු දැන්ට. එතකොට මම පැයක් ගෙදර නිදහසේ විවේකීව ඉන්නවා කියන්නේ මට වැඩ කරලා ගන්න තියෙන රුපියල් 1000ක් නැති වෙනවනේ. ආයෙක තමයි cost එක. Opportunity cost of leisure being the wage earning foregone by not working. ඒ කියන්නේ මම පැය 8ක් වැඩ කරනවා. පැය 8ක් වැඩ කරලා පැය 9ක් වැඩ කරන්නත් පුළුවන් මට. නමුත් මම පැය 8ක් වැඩ කරලා පැයක් නිකන් leisure time එක විතරිනවා. එතකොට මම leisure time එකක් පැයක් ගත කිරීමේ cost එක තමයි මට මේ පැයේදී එන්න තියෙන 1000 නැති වෙන එක. ඒක තමයි opportunity cost of leisure කියන්නේ. ඒක ගොඩක් ලොකු point එකක්. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. එතකොට leisure is assumed to be normal good which features rational individual utility function. ඒ කියන්නේ leisure එක කියන්නේ normal good එකක්. normal good එකක් විදිහට තමයි සලකන්නේ. demand theory එකට අනුව සාමාන්‍ය භාණ්ඩයක් විදිහට තමයි leisure එක අපි assume කරන්නේ. එතකොට මේකෙදි මේ slide එකේ තියෙන වැදගත් point දෙකක් තමයි. පළවෙනි එක තමයි අපේ තියෙන limited time එකෙන් අපි working hours ගාන decide කරනවා කියන්නේ simultaneously අපි decide කරනවා leisure time එක. අනිත් එක තමයි leisure time එකේ opportunity cost එක තමයි cost of the leisure time එක මොකද්ද? අපිට අහිමි වෙලා යන wage earning foregone එක. ඒ කියන්නේ අහිමි වෙලා යන ආදායම වැඩ කරලා ගන්න තියෙන. අනික තමයි leisure එක කියන්නේ leisure time එක කියන්නේ normal good එකක්. normal good එකක් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි යනවා මෙතනට. මේ graph එක නම් ඔයාලට පුරුදු ඇති. මේක මචං utility function එකේ තිබ්බ එකම තමයි. utility function එකේ නම් තිබ්බේ මේ අනිත් පැත්තටනේ. ඊට තිබ්බේ budget constraint එකේ තිබ්බේ යටට. ඒතර මෙතන කියන්නේත් එහෙම කතන්දරයක් තමයි. දැන් utility function එකේදී අපි මොකද්ද කිව්වේ? utility එකේදී අපි කිව්වේ මේ තියෙන indifference curve තමයි ඒව කතන්දරේම තමයි utility එකේ තිබ්බේ මෙහෙටනේ. utility function මේ utility theory එකේදී කිව්වේ x සහ y කියලා මොකක් හරි භාණ්ඩ දෙකක් තියෙනවා.
ඒ භාණ්ඩ දෙක කන්සියුම් කරද්දී any combination ඕන කම්බිනේෂන් එකක් අපිට දෙන්නේ same utility කියලා කිව්වේ. මේකෙත් කියන්නේ ඒ කතාවක්ම තමයි. මේ තියෙන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව්ම තමයි. ඒවා තමයි කියන්නේ. ඒතර අපි ඉස්සෙල්ලාම බලමු මේක මොකක්ද කියන්නේ කියලා. මේකේ ලොකු දෙයක් නෑ. හරිම සිම්පල් කතාවක් කියන්නේ. HM is imposed the maximum duration of working day. ඒ කියන්නේ HM කියන්නේ මෙන්න මේක. maximum duration of the working day. ඒ කියන්නේ වැඩ කරන දවසකට තියෙන වැඩම පැය ගන්න තමයි මෙතන පෙන්ලා තියෙන්නේ. Wage bring utility through the consumption goods service and leisure. ඒ කියන්නේ අපි කිව්වනේ ඉස්සල්ලාම ටියුට් එකේදී වැඩ කරනකොට මිනිස්සුන්ට දෙන ඩිස්යුටිලිටි එකක් කියලා. ඒ වුණාට වැඩ කරලා අපිට හම්බ වෙනවනේ wages වලින් අපිට බඩු කියන්නේ මේ goods and services consume කරලා utility එකක් ගන්න පුළුවන්. ඒක තමයි මෙතන කියන්නේ work bring මෙතන කියලා දෙනවා work brings this utility කියලා. අපි දැන් බලමු මේ මොනවද කියන්නේ කියලා curves වල හරිද? එතකොට ඊළඟ ස්ලයිඩ් එකේ තියෙන ටික තියෙද්දි බැලුවොත් මේක පේන්නේ නැති නිසා මම මගේ ටියුට් එක තියාගෙන මේක කියන්න මොනවද කියලා. ඔන්න ඊළඟ ස්ලයිඩ් එක කියන්නේ ස්ලයිඩ් නම්බර් 6 එකේ තියෙන්නේ curves I1, I2 and I3 from part of the individuals indifference mapping. ඔව් මෙතන indifference map එකක් තමයි කරලා තියෙන්නේ. හොඳයි. I1 කියලා indifference curve එකක් තියෙනවා. I2 කියලා indifference curve එකක් තියෙනවා. sorry I3 කියලා indifference curve එකක් තියෙනවා. එතකොට අපි සාමාන්‍ය අපි දන්න knowledge එක මොකද්ද? utilities වලත් තිබ්බා. මොකක් හරි මෙතන combination එකක් තියෙනවනේ. working hours per day තියෙනවා. income per ඒ දෙකේ combination තමයි මෙන්න මෙතන. any combination එකක් දෙන්නේ same utility එක. එතකොට indifference curve උඩට යන utility එක වැඩි වෙනවා. ඒ idea එකලු තියෙනවනේ අපි දැන් කොහොමත් අපි utility ඉගෙන ගත්තනේ microeconomics වල. ඒ idea එක පොඩ්ඩක් තියාගෙන ඉන්න. එතකොට අපි ඊළඟ දැන් slide number 6 එක මම කියවන්නේ. Each indifference curve joins together combination of income and hours of work which yield same level utility to the individual. හරිනේ. අපි දැන් utility theory එකේදී කිව්වේ මොනවාද? x සහ y කියලා භාණ්ඩ දෙකක් තියෙනවා. ඒ දෙක consume කරාම මට any combination මොකක් හරි combination මෙතන තියෙන combination එක හරි මෙතන තියෙන combination එක හරි මෙතන තියෙන combination මේ indifference curve එක ඕන තැනක combination එකකින් මට දෙන්නේ same utility එක. ඒ කතාව තමයි මෙතන කියන්නේ. හැබැයි මෙතන තියෙන්නේ භාණ්ඩ වර්ග දෙකක් නේ. මෙතන තියෙන්නේ income per day සහ work per day. එතකොට ඒ කතාව තමයි මෙතන කියන්නේ. දෙවෙනි point එකේ. Combinations of income and hours of work which yield the same level utility to individual. ඒ කියන්නේ combination work per day සහ income per day individuals වලට දෙනවා same level of utility ඕන තැනක indifference curve එකේ. ආනික තමයි higher the indifference curve greater the level of utility. හරිනේ indifference curve උඩට යන එයාට දෙන utility එක වැඩි වෙනවා. එතකොට the rays from the origin 0 R1 R2 and R3 have slopes which represent different wage. ඔව් එතකොට මෙතන තියෙන්නේ මේ මෙන්න මේ වගේ මේ තියෙන්නේ R1 R2 R3 කියන්නේ අපේ wage rates තියලා තියෙන wage rates වැඩි වෙනවා. ඒක තන්දරේ තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ මම slides number 6 එකත් 7 එකත් කියවන්නම්. මම ඒකට දාගත්තොත් පේන්නේ නැහැ නේ මේක. මොකද්ද මේ අපේ graph එක පේන්නේ නැහැ. ඒක නිසා මම ඒක මගේ tube එකෙන් බලලා කියන්නේ. In both cases individuals assume to maximize utility. අපි කොහොමද හිතන්නේ individuals ලා maximize කරනවා කියන utility එක. එතකොට in consumption theory indifference curve show combination of goods that yield the same utility. මම ඒ කිව්ව එක තාම තමයි තියෙන්නේ utility theory එකේදී තියෙන්නේ භාණ්ඩ දෙකක් consume කරලා අපි utility එක maximize කරනවා කියලා. එතකොට in labor supply analysis. එතකොට අපි මේ කතා කරන්නේ individual labor supply analysis එකේ indifference curve show combinations of income and hours work that yield the same utility. ඒ කතාව අපි ඉස්සෙල්ලා කිව්වා. එතකොට budget constraint limit the choice of both models. ඔව් අපි මතකයිනේ. utility theory microeconomics වල කියලා තියෙද්දි අපි අපේ budget constraint මේ පැත්තට නෙමෙයි මේ පැත්තට තිබ්බේ. budget constraint එක තමයි අපේ budget එක. ඒ කියන්නේ අපිට ඕන combination එකක් ගන්න බැරි වුණා. අපි budget එකට සීමා වෙච්ච භාණ්ඩ ප්‍රමාණයක් තමයි අපිට consume කරන්න පුළුවන් උනේ. ඒ වගේම මේ labor supply එකේදී මේ budget constraint එක තියෙනවා. මේකේ budget constraint එක ඇවිල්ලා මොකද්ද? wages and available time. available time කියන්නේ මොකද්ද? අපිට පැය තියෙන 24 නේ උපරිම. 24 වැඩ කරත් 25ක් වැඩ කරන්න බෑනේ දවසකට. ඒක තමයි time එක තමයි අපේ එක limit එකක්. අනිත් එක තමයි wages. සමහරක් විට අපිට රස්සාවකින් හම්බෙන පඩිය limit එකක් වෙන්න පුළුවන්. ඊට වැඩිය අපිට ඒ job එකම කරලා ගන්න බෑනේ.
36 නම් පඩිය 30000 තමයි අපි ගන්නන්නේ. ඒකට ඒක එක ලිමිට් එක. අනිත් එක තමයි ටයිම් එක ලේබර් සප්ලයි ඇනලිසිස් එක. අපේ choices restrict කරන්නේ මෙන්න මේ දෙකේ. එතකොට optimal choice occurs where the budget constraint tangent to the indifference curve. එතකොට මේ අපි optimal අපි අර tangent point එක ගත්තේ. ඒ කියන්නේ budget constraint එකයි indifference curve එකයි දෙන්න ඡේදනය වෙන මොකද්ද? ස්පර්ශ වෙන point එක ගත්තේ touch වෙන තැනනේ. එතකොට මෙතනත් ඒක තමයි budget constraint එකයි indifference curve එකයි tangent වෙන තැන තමයි අපේ optimal point එක. අපේ utility එක maximize කරන තැන. ඒවා තමයි මේ simple case ටිකක් තමයි කිව්වේ. අපි ඊළඟට යනවා. එතකොට ඒ ටික තමයි 5 6 7ට වෙනකන් තියෙන්නේ. 8 තියෙන හොඳ ලස්සන කතාවක්. 7 මම ඒ ටික කිව්වා. ඔය ටික ඔක්කොම මේ explain කරා. ඒ ටික මගේ tube එක බලාගෙන කිව්වේ මේ අර graph එක දාලා මොකද නැත්තම් පේන්නේ නැහැ. එතකොට මෙතන අපි කතා කරනවා ලස්සන කතාවක්. මෙතනදි කියන්නේ individual labor supply curve එක ගැන. individual labor supply curve එක මෙන්න මේ backward bending කියලා අමුතු හැඩයකට තමයි තියෙන්නේ. backward bending slope එකක් තමයි කියලා තමයි මේකට කියන්නේ. එතකොට මේකෙදි මේක වෙන්නේ substitute effect සහ income effect කියන දෙක නිසා තමයි අපිට මේක වෙනවා කියලා අපිට කියන්නේ. මොකද්ද කියලා බලමු. එතකොට මේක තමයි individual labor supply curve. අපි දැන් ඉගෙනගෙන තියෙනවානේ demand curve එක සාමාන්‍යයෙන් තියෙන negative slope පල්ලහැට supply curve එක තියෙන උඩට ඔහොම අපි ඉගෙනගෙන තියෙනවානේ. ඒ වගේ තමයි මේ වෙලේ individual labor supply. හොඳ individual labor supply curve එක මෙන්න මෙහෙම උඩට ගිහිල්ලා තැනකින් පස්සේ backward එකට එනවා. ඒක තමයි individual labor supply curve එක කියලා කියන්නේ. මේ හැඩේ. එතකොට මෙතන ABC කියලා තිබ්බොත් මෙතන කියන්නේ each tangency point ABC previous graph individual optimal hours of working. ඒ කියන්නේ මෙන්න මේකයි. මේ අර උඩ graph එකේ තියෙනවනේ මේ tangent point තුනක්. මෙන්න මේ A කියන point එක, B කියන point එක සහ C කියන point එකනේ. indifference curve ටික budget constraint එකට tangent වෙලා තියෙන. එන්නේ ඒ තුන කනෙක්ට් කරලා තමයි මේ line එක ඇඳලා තියෙන්නේ. මෙන්න මෙහෙම ඒකයි A එක ඉඳලා B එකට B ඉඳලා C එකට. අන්න ඒක ඒ තුන කනෙක්ට් කරාම තමයි individual labor supply curve එක හැදිලා තියෙන්නේ. ඒක තමයි ඔතන කියලා තියෙන්නේ. අපි බලමු මොකද මේ අමුතු weird shape එකක් එන්න හේතුව මොකක්ද කියලා. ඒකට හේතුව තමයි මෙන්න මේ income effect සහ substitution effect කියලා කියන්නේ. එතකොට අපි බලමු මේක වෙන්නේ කොහොමද කියලා. මේක වෙන්නේ මෙහෙම. මම ඉස්සෙල්ලා මේ graph එක කියලා මෙතන මම explain කරලා පස්සේ ඊළඟ slide එකේ තියෙන මොකක්ද කියලා බලමු. පළවෙනි එක තමයි මෙන්න මේ A කියන point එක බලන්න. A කියන point එකේ R කියන්නේ wage rates නේ. wage rate හෙන අඩුයි. වැඩ කරන පැය ගානත් හෙන අඩුයි. එතකොට මොකද්ද තියෙන්නේ? අඩු පඩියකට මම චුට්ටක් වැඩ කරනවා. එතකොට මම දවසේ පැය 24න් මෙතන තියෙන්නේ නිකන් පැය 5කුත් නැහැ. පැය 2ක් 3ක් වගේ වැඩ කරනවා කියලා හිතමු. අපි පැය 3ක් කියමු. රුපියල් 1000 පඩියට පැය 3ක් වැඩ කරනවා තමයි මෙන්න මේ A කියන point එක. A කියලා කියමුකෝ මෙතන R1 H1 A කියන point එක මොකද්ද? පැය 3ක්ම වැඩ කරන රුපියල් 1000 පඩියට. එතකොට මට දවසේ පැය 24න් මම පැය 3යිනේ වැඩ කරන්නේ. එතකොට මට පැය 21ක්ම මට නිකන් ඉන්නවා. ඒ කියන්නේ මගේ පැය 24න් මම වැඩිපුර කරන්නේ leisure time එක විදිහට තියාගන්න එක. අනිත් පැය 21ක්ම මට 21ක්ම leisure time එක තියෙන පැය 3යි working hours තියෙන්නේ. එතකොට leisure time එක ගොඩක් තියෙනවා. wage rates 1000යි. එතකොට wage rates වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? එතකොට මේක කියන්නේ. එතකොට 1000ක් කියන්නේ මොකද්ද? මගේ wage rate එකනේ. පැය 3ම වැඩ කරන දවසට. එතකොට මගේ leisure time එකේ opportunity cost වල මතක ඇති පළවෙනිම ටිකේ තිබ්බ leisure time එකේ cost එක. ඒ කියන්නේ මොකද්ද wage earning foregowns නේ. එතකොට මගේ leisure time එකේ cost එක ගොඩක් අඩුයිනේ. leisure time එකේ cost එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ මම පැයක් වැඩ කරන්නේ නැතුව තව පැයක් මම leisure time එක විදිහට තියාගත්තොත් ඒ කියන්නේ පැය 3න් මම පැය 3ක්ම වැඩ කරන්නේ නැතුව පැය 2ක් වැඩ කරොත් පැයක් තව leisure time එක මම වැඩි කරගත්තොත් ඒ පැය මම නිකන් හිටියා කියලා මට නැති වෙන්නේ මොකද්ද? රස්සාවෙන් හම්බෙන රුපියල් 1000නේ. ඒකනේ මගේ opportunity cost එක. එතකොට මගේ opportunity cost, ඒ කියන්නේ cost of leisure කියන එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ මට නැති වෙන්නේ රුපියල් 1000ක් විතරයි. ඒක 1000ක් නැතුණට කමන්නේ නැහැ. මම නිදහසේ ඉන්නවනේ. විවේකීව ගෙදරට වෙලා. එතකොට මගේ cost of leisure time එක කියන එක හෙන අඩුයි. ඒක තමයි මම hours
working hours ගන්න මම ගොඩක් අඩු වෙන් කරන්නේ. අනික wage rate උත් අඩු එක හේතුවක්. මෙතන cost of leisure කියන එක ගොඩාක්ම අඩුයි. එතකොට දැන් wages වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? එතන 1000 තිබ්බ එක නිකන් 10000 වුණා. 1000 තිබ්බ එක 10000 වුණා කියන්නේ මොකද්ද? wage rates වැඩි වුණා. wage rates වැඩි වුණා කියන්නේ මොකද්ද? මගේ leisure time එකේ cost එක 1000 ඉඳලා 10000ට වැඩි වුණා. ඒ කියන්නේ මම පැයක් වැඩ කරන්නේ නැතුව, ඒ කියන්නේ පැයකට ගෙවන ගාන අපි 1000 කියලා ඉස්සෙල්ලා උපකල්පනය කරේ. දැන් අපි උපකල්පනය කරමු පැයකට ගෙවනවා 10000. එතකොට මම පැයක් වැඩ කරේ නැත්තම්, පැයක් වැඩ කරොත් මට 10000ක් හම්බ වෙනවනේ. පැයක් වැඩ කරන්නේ නැතුව ඒකත් මම විවේකීව leisure time එක විදිහට ඉදුත් මට නැති වෙනවා රුපියල් 10000ක්. අම්මට සිරි. එතකොට මොකද්ද වෙන්නේ? opportunity cost එක, leisure time එකේ cost එක නැත්නම් leisure time එකේ opportunity cost එක දැන් මාර 10 ගුණයක් වැඩි. එතකොට මොකද්ද කරන්නේ? මම ගෙදරට වෙලා නිකන් ඉන්නවද නෑනේ, මගේ opportunity cost එක වැඩි. පැයක් මම ගෙදර හිටියා කියන්නේ රුපියල් 10000ක් මට නැති වෙනවා leisure time එකේ cost එක. ඒ නිසා මොකද කරන්නේ? මම වැඩ කරනවා. එතකොට මම මගේ leisure time එක substitute කරනවා මොකක්ද එක්කද? මම නිකන් ඉන්න ටික මම නිකන් ඉන්න පැය ගාන මම substitute කරනවා මොකක් එක්කද? වැඩ කරන පැය ගාන මේ working hours වලට leisure time එක substitute කරනවා working hours වලට. නැත්නම් working hours substitute for leisure. මම වැඩ කරනවා දැන්. ගෙදර ඉන්න නැතුව වැඩ කරනවා. එන්නේ substitute කරනවා මම ගෙදර ඉන්න නැතුව වැඩ කරන leisure time එක substitute කරනවා මොකක් වෙනුවටද? leisure time එක substitute කරනවා මම working hours වලට. ඒ කියන්නේ මම නිකන් ඉන්න නැතුව වැඩ කරනවා. substitution effect එක නිසා තමයි මෙන්න මේ උඩට යන්නේ. ඊට පස්සේ දැන් මට දැන් හොඳ ඉන්කම් එකක් හම්බ වෙනවනේ. දැන් මෙහෙම ඉන්කම් ලෙවල් වැඩි වෙනවා මට. මම ඔහොම වැඩ කරද්දි මගේ ඉන්කම් ලෙවල් වැඩි වෙනවා. මම දැන් ගොඩක් පැය ගාණක් වැඩ කරනවා. මගේ වේජ් රේට් උත් වැඩි. ඒතුන වැඩ කරලා මගේ ඉස්සර තිබ්බ මගේ ඉන්කම් ලෙවල් එක නිකන් 1000ක් පොඩිනේ. දැන් මට ගොඩක් ලොකු ඉන්කම් ලෙවල් එකකට මම ගිහිල්ලා ඉන්නේ. එතකොට මම වැඩ කරන පැය ගාණක් වැඩි වෙලා තියෙන දැන් මට. රුපියල් 1000ට මම ඉස්සර පැය 3යි වැඩ කරේ. දැන් නිකන් පැය 10ක් විතර වැඩ කරනවා. දැන් මගේ ඉන්කම් ලෙවල් එකත් වැඩි, hours working hours උත් වැඩි. ඒකට පැය 24න් මම ඉස්සර පැය 3යි දැන් පැය 10ක් වැඩ කරනවා කියන්නේ ඉස්සර මට leisure time එක තිබ්බ පැය 21ක්. දැන් මට තියෙන leisure time එක පැය 10ක් වැඩ කරන නිසා 24න් 10ක් ගියාම 14යි. එතකොට මම හිතනවා දැන් මට හොඳ ඉන්කම් එකකුත් තියෙනවා. මට දැන් leisure time එකත් හෙන විදිහට අඩු වෙලා ඉස්සර මට පැය 21ක් තිබ්බා. දැන් මට තියෙන 14යි. දැන් ඉන්කම් එකක් තියෙන නිසා මම leisure time එක කියන එකට ඩිමාන්ඩ් එකක් එනවා. මොකද මට ඉන්කම් එක තියෙනවා, නවුලක් නැහැනේ. ඉන්කම් උත් තියෙනවා. හොඳ ආදායමක් තියෙනවා. දැන් මට නිකන් ගොඩකුත් වැඩත් ගොඩක් කරන නිසා මට leisure time එක කියන එක ඕනි වෙනවා. වැඩ කළා එපා වෙනවනේ. එතකොට මට leisure time කියන එක ඕනි වෙනවා. එතකොට මම leisure time එක ඩිමාන්ඩ් කරනවා. leisure time එක ඩිමාන්ඩ් කරනවා කියන්නේ මොකද්ද? මට තව පැය 14ක් මදි. මට හොඳ ඉන්කම් එකකුත් තියෙනවා. මට පැය 14ක් මදි. මම දැන් පැය 10ක් වැඩ කරනවා. 10ක් වැඩ කරගෙන 14යි leisure time එක. එතකොට මම ඩිමාන්ඩ් කරනවා මට හොඳ ඉන්කම් එකක් තියෙනවා. මට නිදහස ඉන්න ඕනේ ගෙදරට වෙලා. වැඩ කරන එපා වෙලා තියෙන්නේ. එහෙම සීන් නැත්තම තියෙන. එතකොට මම වැඩ කරන පැය ගාන අඩු කරලා මම leisure time එක ගොඩක් enjoy කරනවා. එතකොට මම මොකද කරන්නේ? වැඩ කරන පැය ගාන අඩු කරනවා. එතකොට මේ curve එක ආයෙ backward bending වෙනවා. අන්න ඕක තමයි කතන්දරේ වෙන්නේ. එතකොට මම ඉස්සෙල්ලාම අඩුපඩියකට වැඩ කරා. එතකොට මට leisure time එක ගොඩක් තිබ්බා. leisure time එකේ cost එක ගොඩක් අඩුයි. මොකද මට අඩු ගාණක් රුපියල් 10 හම්බුනේ. ඊට පස්සේ wage rates වැඩි වෙලා තියෙනවා. wage rates වැඩි වෙනකොට මොකද්ද වෙන්නේ? මගේ less cost of leisure වැඩි වෙනවා. මම වැඩ කරේ නැත්තම් 10000ක් නැති වෙනවා මට. ඒක නිසා මම වැඩ කරනවා. substitute කරගන්නවා. leisure time එක substitute කරනවා working hours වලට. ඒක නිසා මගේ මෙන්න මෙහෙම මේ උඩට තියෙන්නේ. මම වැඩ කරනවා පැය 3 ඉඳලා පැය 10ට වැඩ කරා. පඩි වැඩි වුණා 1000 ඉඳලා 10000ට. ඊට පස්සේ ඉන්කම් එකක් මට හොඳට හම්බුණා. leisure time එක තියෙන පැය 14යි. ඉස්සෙල්ලා තිබ්බට වැඩිය මගේ leisure time එක අඩු වුණා. දැන් මට හොඳ ඉන්කම් ලෙවල් එකක් තියෙන නිසා මම වැඩ කරන පැය ගාන අඩු කරලා හොඳ leisure time එක enjoy කරනවා. ඒක නිසා මම ආයෙ වැඩ කරන working hours ගාන අඩු කරනවා. එතකොට substitution effect එක නිසා උනේ මේ individual labor supply curve එක උඩට ගියා. income effect එක නිසා වෙන්නේ ආපස්සට ආවා. ඒක තමයි උතන කතන්දරේ. ඒක තමයි හැඩයට හේතුව. income effect කතාවත් හරි. ඊට පස්සේ නමේ මොකක්ද කියන්නේ බලමු. නමෙන් කියන්නේ ඔන්න ඕක තමයි. individual labor supply curve is backward bending. එතකොට R1 to R2. ඒ කියන්නේ wage rates වැඩි වෙද්දී individual offers to work long hours
අපි කැමති ගොඩක් පඩි හම්බෙද්දි වැඩ කරන්න සබ්ස්ටිටියුට් කරගන්න working hours for leisure. ඒ කියන්නේ මම leisure වෙනුවට සබ්ස්ටිටියුට් කරගන්නවා working hours. ඊට පස්සේ individual income එක වැඩි වුණාම demand for goods include leisure income effect එක තමයි ආය leisure මේ working hours ගන්න අඩු කරන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ graph එකට තව අලුතෙන් fact එකක් ගේනවා. එයා තමයි non labor income කියන එක නාව ගේනවා අපි මෙන්න මේ fact මේ graph එකට. අර මුල තිබ්බ graph එකම තමයි මේ R1 R2 R3 කියලා තියෙනවා. මෙන්න මේ B කියන එක නයිනේ මෙන්න මේ කඩේ වලින් පෙන්නන level එක තමයි මේ B කියන්නේ. B කියන්නේ non labor income එක. අපි ඉස්සෙල්ලා බලමු non labor income කියන්නේ මොකක්ද කියලා. එතකොට මෙතන non labor income එක කියන්නේ ඇත්තටම ලංකාවේ නම් නෑ ඕක. ඒ කියන්නේ මේ ඕක අපේ මැඩම් කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. developed country වල unemployed මිනිස්සුන්ට ඒ කියන්නේ රස්සාවක් නැති අයටම දෙන්නේ රස්සාවක් හොයමින් ඉන්න වගේ සර්ච් කරන අයට රජයෙන් allowance එකක් හම්බ වෙනවා. ඒක තමයි මේ රජයෙන් කිසියම් ගාණක් ගෙවන. ඒක තමයි non labor income එක කියලා කියන්නේ. ඒ කියන්නේ unemployment ලට හිතන්නකො නිකන් unemployed ලට income you get without working unemployment. හරි wealth holdings. ඒක නෑ වැඩ නෑ ඒ විදිහට හිතන්න එපා. මේ විදිහට හිතන්නකො. welfare benefits government එක මොන හරි දෙනවා unemployed labours ලට. ජොබ් එකක් හොයන කට්ටියට හරි ජොබ් එකක් නැති අයට හරි කිසියම් ගාණක් ගෙවනවා රජයෙන් කියන ඒ අදහස තමයි non labor income එකෙන් තියෙන්නේ. ඒතර මෙතන කියනවා මේ wealth holding ඒ කියන්නේ ඔයාලා තාත්තලාට පවුලෙන් හොඳ සල්ලියක් තියෙනවා නම් ඒකත් non labor income එකක් විතර ගන්න. ඒක පොඩ්ඩක් තාර්කික නෑ. ඒතර මෙතන මේ logical එකක් විදිහට මෙහෙම හිතුවනම් හරි. මේක ලොකුවට හිතන්න ඕනේ. non labor income එක කියන්නේ unemployed labours ලට ගවර්න්මන්ට් එකෙන් දෙන කිසියම් ගාණක් කියලා හිතන්නකෝ. ඒක තමයි මෙන්න මේ graph එකේ B කියලා පෙන්නලා තියෙන්නේ. ඒතර කියන්නේ මෙන්න මේ අපි හිතමු ගවර්න්මන්ට් එකෙන් unemployed labours ලට රුපියල් 5000ක් දෙනවා කියලා හිතමු දවසට. ඒ 5000 තමයි මෙන්න මේ කඩේරියෙන් පෙන්නලා තියෙන්නේ. ඒ 5000 දුන්නාම labor supply එකේ ඇති වෙන changes මොනවද කියලා අපි බලමු. පළවෙනි එක තමයි consider the situation presented in this figure. At low wage rate R0H0 කියන්නේ මෙන්න මෙයානේ. මේ wage rate එකට මෙයා වැඩ කරන්නේ චුට්ටයි. supply low hours ටිකක් දෙන්න කියලා තමයි මෙතන කියන්නේ. When introduce non labor income B ඒ කියන්නේ මෙන්න මෙයා point A become crucial. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවන්නේ. එතකොට අපි හිතමු R මේ කියන්නේ මෙහෙම කතාව. දැන් අපි කිව්වේ මොකද්ද? non labor income එක රුපියල් 5000යි. පැයකට 5000යි. ඒ කියන්නේ unemployed labor කෙනෙකුට government එකෙන් රස්සාවක් නැත්තම් 5000ක් දෙනවා. එතකොට ඒක සමාන වෙලා තියෙනවනේ මෙතන point A එකට. ඒ කියන්නේ මේ H1 කියන පැය ගන්න වැඩ කරොත් එයාටත් පැයකට රුපියල් 5000ක් හම්බ වෙනවා. එතකොට point A කියන එක ගොඩක් crucial. ගොඩක් මේ crucial වෙනවා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මෙහෙම කතාවක් නෙවෙන්නේ. මම වැඩ කරන්නේ නැති එකාටත් 5000ක් හම්බ වෙනවා. මෙන්න මේ කිසි ඒ කියන පුද්ගලයා ඒ කියන point එකේ R1 කියන wage rate එකට H1 කියන පැය ගණනක් වැඩ කරන එක්කනටත් රුපියල් 5000ක් හම්බ වෙනවා. එතකොට වැඩ කරන්නේ නැති එක්කනටත් 5000ක් හම්බ වෙනවා. මෙන්න මේ point එකේ ඉන්න එක්කනටත් 5000ක් හම්බ වෙනවා. එතකොට ඒක මාර වැඩක් වෙන්නේ. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. එතකොට බලමු මේක වෙන්නේ මොකද්ද කියලා. මෙන්න මේකයි වෙන්නේ. මේකෙදි වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. එතකොට අපි යුටිලිටි එක වැඩි වෙනවා. ඉන්ඩිෆරන්ස් කව උඩ එකට යන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ දැන් මෙන්න මේ H0 එකේ වැඩ කරන එකනට අර 5000ට අඩු ගාණක් නේ හම්බෙන්නේ. ඌ ඒ H0 පැය ගාණක් වැඩ කළා වැඩක් නැහැ. මොකද වැඩ කරන්නේ නැතුව හිටියත් ඌට 5000ක් හම්බ වෙනවා. ඒතකොට මෙන්න මේ පොයින්ට් එක නැති වෙලාම යනවා. H0 කෙනෙක් නැති වෙලා යනවා. එයාට ඉන්ඩිෆරන්ස් කව උඩ එකට යන්න පුළුවන්. ඒ කියන්නේ 5000ක් හොයාගන්න පුළුවන් වැඩ කරන්නේ නැතුව හිටියත් අන්එම්ප්ලොයි වුණා නම්. එතකොට එයාගේ යුටිලිටි එක වැඩි වෙලා උඩ ඉන්ඩිෆරන්ස් කර්ව් එකට යන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කතාව. ඊට පස්සේ මෙන්න මේ non labor income එක ගත්ත අඳුනලා දුන්නා මේ graph එකට. මේ graph එකේ හැඩය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. පළවෙනි එක තමයි මෙන්න මේ විදිහට එනවා point එක. ඒ කියන්නේ මෙහෙමනේ. මෙයාට බිඳුවක් වැඩ කරලා unemployed කියන්නේ වැඩ කරන්නේ නැහනේ. වැඩ කරන්නේ නැති මිනිස්සුන්ට 5000ක් දෙනවා කියලා හිතමුකෝ. අපි work income per day 5000ක් දෙනවා. හරිද?
එතකොට මෙයා 0 hours work කරන්නේ දවසට වැඩ කරන්නේ නැහැ විනාඩියක්වත්. විනාඩියක් වැඩ කරේ නැතත් දවසට මෙයාට 5000ක් හම්බ වෙනවනේ. එතකොට මෙයාට මේ 5000 කියන ඒ පොයින්ට් එකේ යුටිලිටි එකක් තියෙනවා. ඒකට මේ ඒ කියන පොයින්ට් එකේ යුටිලිටි එකක් හම්බ වෙනවා. එන්න ඒක තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. working hours බිඳුවකින් 5000ක් දවසට හම්බ වෙනවා කියලා අපි කිව්වේ. 5000ක මේ goods and services consume කරලා යුටිලිටි එකක් ගන්න පුළුවන්. ඒක තමයි ඔය කියන පොයින්ට් එකේ පෙන්නලා තියෙන්නේ. එතකොට graph එක පොඩ්ඩක් වෙනස් වෙනවා. එතකොට මේ මෙන්න මේ යට වැඩ කරන කට්ටිය කවුරුත් වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ 5000ට යටින් තියෙන කට්ටිය කවුරුත් වැඩ කරන්නේ නැහැ. අඩුපඩියකට වැඩ කළා වැඩක් නැහැ. නිකන් හිටියත් 5000ක් හම්බ වෙනවා. එතකොට මේ H0 කියන labor supply ඒවා නැති වෙලා යනවා. මේ wage rates නැති වෙලා යනවා. එතකොට මොකද්ද වෙන්නේ කියලා බලමු. එතකොට මේක තමයි මේ අලුත්ම indifference curve එක non labor income එක දුන්නට පස්සේ මේක තමයි යාගේ tangent point එක. tangent point එකේ slope එක ඇවිල්ලා තියෙන්නේ R1 - B කියලා. ඒ කියන්නේ R1 කියන්නේ මෙතන තිබ්බ wage rate එක, B කියන්නේ non labor income එක. ඒ ගැන වැඩි මේ වැඩක් නෑ. අපි ඒක slope එකේ විදිහට කියලා හිතමු. The decision about whether participate in labor market supply labor service depend on the relation between the wage rate and the derived state. ඒ කියන්නේ මෙන්න මේ කතාව අරක තමයි. මෙතන කියන්නේ අපි non labor හඳුන්වලා දුන්න ගමන zero works වලදී zero working hours වලදී අපිට utility එකක් ගන්න පුළුවන්. මෙන්න මෙතන හරි අමුතු indifference curve එකක් තමයි එන්නේ. ඊට පස්සේ බලමු ඉස්සරහට කියන්නේ මොකද්ද කියලා. At the market wage rate R1 at the market rate on R1 labor supply become indeterminate as individual is indifferent between not working hours or working H1 hours. ඒ කියන්නේ මෙතන R1 දැන් R1 එකේ wage rate එකයි non labor income එකයි සමාන. අපි කිව්වේ government එකෙන් unemployed කට්ටියට 5000ක් දෙනවා. ඒතර මේ point දෙකම සමානයිනේ. 5000ක් හම්බෙන එක සමානයි මේ H1 කියන පැය ගාන වැඩ කරලා 5000ක් ගන්න එකත් සමානයිනේ. එතකොට පොඩි confusion එකක් එනවා. මම H1 කියන පැය ගාන වැඩ කරලා 5000 ගන්නවද නැත්නම් unemployed labor කෙනෙක් වෙලා government එකෙන් දෙන benefit එක ගන්නවද? ඒ කතාව තමයි එතන කියන්නේ. හරිනේ. ඒ දෙකම සමාන නිසා වැඩ කරනවද නැද්ද කියන ප්‍රශ්නේ එනවා. ඒක තමයි එතන කියන්නේ. එතකොට any wage rate below R1 supply falls to 0. අර අපි කලින් කියප එක තමයි. දැන් 5000ක් වැඩ කරන තු හම්බ වෙනවනේ. මේ 5000ට වඩා යට ඉන්න කවුරුත් වැඩ කරන්න කැමති නැහැ. 3000ට විතර වැඩ කරන්න කැමති නැහැ. මොකද නිකන් හිටියත් 5000ක් හම්බ වෙනවනේ. ඒක තමයි මෙතන කියන්නේ. එතකොට when the wage rate rises above R1 individual choose supply more than H1 labors. එතකොට wages R1 ට වඩා වැඩි වුණොත් එයා වැඩ කරනවා. මොකද government එකෙන් හම්බෙන්නේ 5000යිනේ. මෙතන wage rate එකත් 5000යි. ඒ වුණාට 6000 7000ක් වුණොත් per day එකකට එයා නිකන් ඉන්නේ H1 ගන්න වැඩ කරන්නෙත් නැහැ. එයා උඩ වැඩිපුර පැය ගාණක් වැඩ කරන්න කැමති වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ගානට වැඩි වෙනොත්. මොකද මේකනේ මිනිමම් වේජ් එක. මිනිමම් වේජ් එක දැන් government එක නිකන් දාලා වගේ තමයි. වැඩ කරන්නේ නැති මිනිහටත් 5000ක් දෙනවා කියන්නේ වැඩ ගන්න නම් 5000ට වඩා අඩුම ගාණ ගෙවන්න වෙනවා. 5000ක්වත් අඩුම ගාණ ගෙවන්න වෙනවා වැඩ ගන්න නම් මිනිහෙක්ගේ. මොකද 4000ක් දීලා වැඩක් ගන්න බෑ. නිකන් ගිරිය 5000ක් හම්බ වෙනවා. 5000 හෝ ඊට වඩා වැඩි ගාණක් දෙන්න වෙනවා. ලේබර් එක ගන්න නම්. ඒක තමයි එතන කියන්නේ. එතකොට මෙතන ඒ concept එකෙන් තව concept එකක් එනවා reservation wages කියලා. ඒ කියන්නේ minimum wages. minimum wages නෙවෙයි minimum wage තමයි. minimum wage at which a person willing to work. minimum wage කවුරු හරි වැඩ කරන්න කැමති අඩුම පඩිය government එක decide කරනවා වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතකොට මේ මෙතනදී අපි කිව්ව government එක non labor income එක 5000ක් දෙනවා කියන unemployed ලට. එතකොට මිනිහෙක් වැඩ කරන්න කැමති අඩුම පඩිය 5000 ඊට වඩා 4000ට වැඩ කරන්න කැමති නැහැ. 5000ටත් වැඩ කරන්න කැමති වෙන්නත් පුළුවන් කැමති නැති වෙන්නත් පුළුවන්. 5000ට වැඩ කරන්න කැමති වෙන්න පුළුවන්. මොකද 5000 හම්බ වෙනවනේ. 5000 නිකන් හිටියත් හම්බෙන්නේ වැඩ කරත් 5000යි. 5000 හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. willing to work.
මිනිමම් වේජ් එක මිනිහෙක් කැමති වැඩ කරන්න 5000 හෝ ඊට වඩා වැඩි. ඒක රිසර්වේෂන් වේජස් එකත් ගවර්න්මන්ට් එක ඉන්ඩිරෙක්ට්ලි ඩිසයිඩ් කරනවා non labor income එකක් දුන්නම. ඒක තමයි මේ මෙතන කතන්දරය කියන්නේ. Absolute value of slope are on point tangents with the indifference curve individual reservation wage. ඒ කියන්නේ අඩුම පඩිය කවුරු හරි වැඩ කරන්න කැමති අඩුම පඩිය non labor income එක වෙනවා. Any market wage equal to or lower than reservation wage individual would not work. sorry මම ඉස්සෙල්ලා කිව්වනේ මේ අවම මේ මෙතන වැඩ කරන්න කැමති වෙන්නේ සමාන හෝ ඊට සමාන වැඩ කරන්නේ නැහැ නේ. ඒක තාර්කයක නැහැ. 5000ක් නිකන් ඉඳලා හම්බ වෙනවා වැඩ කරලා 5000ක් ගන්න කැමති නැහැ. මිනිමම් වේජ් එක හෝ ඊට වඩා අඩු පඩියකට නම් කොහොමද වැඩ කරන්නේ? කියන්නේ 5000ක් ගෙවලා වැඩ කරන්නෙත් නැහැ 5000ට අඩු ගාණක් ගෙවලා වැඩ කරන්නත් බෑ. ඒක තමයි මෙන්න මේ පොයින්ට් එක කියන්නේ. Any market wage equal to or lower than the reservation wage individual would not work. ඒ කියන්නේ මෙන්න මේ B එකෙන් තියෙන පොයින්ට් එකෙන් යට කවුරුත් වැඩ කරන්නේ නැහැ. B එකට උඩට තියෙන පොයින්ට් වල තමයි මිනිස්සු වැඩ කරන්නේ. එතකොට ඒක තමයි කියන්නේ ඊට පස්සේ ඒක තමයි එතන කතන්දරය. ඒතුළු මෙතන කිව්වේ reservation wages සහ non labor income එක තමයි මෙන්න මේ graph එකෙන් කියන්නේ. non labor income එක කියන්නේ unemployed ලට government එකෙන් දෙන allowance එක හිතුවම ඇති. එතකොට බිඳුවක් වගේ අවස් කරලා මෙන්න මේ B කියන ගන්න පුළුවන්. එතනට indifference curve එක tangent point එක යනවා. ඒක අමුතු හැඩයක් තියෙන. ඒක තමයි අපි දැන් කතා කරේ. ඊට පස්සේ reservation wages කියන එක කතා කරේ. reservation wages කිව්වේ මොකද්ද? අඩුම පඩියක් මිනිස්සු වැඩ කරන්න කැමති අඩුම පඩිය. ඒක ඉන්ෆ්ලුවන්ස් කරනවා මොකෙන්ද? non labor income එකේ. non labor income එක 5000යි නම් මිනිහෙක් වැඩ කරන්න කැමති අඩුම පඩිය 5000 හෝ ඊට වැඩි. ඒක තමයි එතන කතාව. ඊට පස්සේ අපි ඒක 13 කතා කරා. දැන් අපිට තියෙන 14. 14 කියන්නේ මෙන්න මේක. 14 කියන්නේ මෙන්න මෙහෙමයි. අපි හිතමු reservation wages. ඒ කියන්නේ මිනිහෙක් වැඩ කරන්න කැමති අඩුම ගාණ 5000යි කියලා. wages 5000 reservation wages 5000යි. එතකොට එයාගේ labor supply curve එක මෙන්න මේ වගේ හැඩයක් තමයි ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ at zero wages එයාට හම්බෙන්නේ government එකෙන් දෙන 5000 විතරයිනේ. එතකොට එයා labor එකක් supply කරන්නේ නැහැ. හරිද? එතකොට හිතන්න දවසේ පඩිය දැන් 5000යි කියලා හිතමු. දැන් මට තියෙන්නේ choices දෙකයි. non labor කෙනෙක් වෙලා unemployed labor කෙනෙක් වෙලා 5000 ගන්නවද දවසට? නැත්නම් දවසේ පැය 8ක් වැඩ කරලා 5000ක් ගන්නවද? නිකන් කොහොම හරි කඩේ ගාරි වැඩ කරත් අපිට 5000ක් දවසේ පඩිය 5000යි නම් ඒ පැය ගාන වැඩ කරන්නේ නැහැ බයි. පැය ගාන වැඩ කරොත්නේ 5000 හම්බෙන්නේ. ඒ choices දෙක තමයි තියෙන්නේ. එතකොට මට ඕන බිඳුවක් පැය වැඩ කරලා 5000 ගන්න පුළුවන්. ඒක තමයි මෙතන තියෙන්නේ. නැත්තම් ඒ 5000ම පැය 8ක් වැඩ කරලා ගන්න පුළුවන්. එතකොට මට මේ පැය 8ක් මෙතන 8ක් කියලා හිතමුකෝ. 8ක් වැඩ කරොත් තමයි 5000 හම්බෙන්නේ. ඒක නිසා තමයි මේ මෙන්න මේ හිතමුකෝ මෙතන මේ පැය 8ක් තියෙන කියලා quantity of labor පැය 8යි. 8න් උඩට තමයි මේ supply curve එක continue වෙලා තියෙන්නේ. 8න් පල්ලෙහාට කිසිම මේකක් නැහැ. මේ පැත්තේ තියෙන unemployment income එක non labor income එක මෙතන තියෙන්නේ පැය 8ක් වැඩ කරොත් මට මේ 5000 ගන්න පුළුවන් කතාව. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. 0 hours work කරොත් මට හම්බෙන්නේ non labor income එක විතරයි. ඒකත් 5000යි. මට ඕන නම් දවසේ පැය 8ක් වැඩ කරලා 5000 ගන්නත් පුළුවන්. ඒක නිසා තමයි පැය 8න් මෙහාට උදාහරණයක් විදිහට පැය 8න් මෙහාට labor supply curve එක ගිහිලා තියෙන්නේ. මට 5000 හම්බෙන්නේ පැය 8ක් වැඩ කරොත් පමණයි. ඒතර 8 තමයි මෙතන තියෙන්නේ. ඒතර ඒ කියලා කතාව තමයි මෙතන කියන්නේ justification for the discriminatory effect state benefit non labor income reduce the willingness to rational maximum induce supply low wage rate. ඒ කියන්නේ මේ අර කතාව තමයි අඩුපඩි වලට වැඩ කරන්න තියෙන එක නැති වෙලා යනවා non labor income එක හඳුනලා දුන්නා. benefit rise related to real wage. එතන ලොකු කතාවක් නෑ. ඒතර මේ graph එකෙන් කියන්නේ ඒක තමයි. If state benefit rise relative to real wage individual reservation. ඒ කියන්නේ මේ government එකෙන් දෙන ওই 5000 කියන එක තවත් වැඩි කරොත් 5000 7000 වුණොත් laborsලා වැඩ කරන කැමති අඩුම ගාණ 7000 වෙනවා. ඔම උඩට යනවා. ඒ කියන්නේ ඒක තමයි එතන කියන්නේ. benefit rise relative to the real wage individual reservation wage will increase reduce the labor supply.
එතකොට මේ 5000ක් දෙනවා කියන්නේම 5000ට වඩා අඩුවෙන් වැඩ කරන සප්ලයර්ස්ලා නැති වෙලා යනවානේ. රිඩියුස් වෙලා යනවා ගවර්න්මන්ට් එක නන් ලේබල් ඉන්කම් එකක් අඳුනලා දුන්නා. එතකොට 14 වෙනකන් වෙලා තියෙන ඔන්න කතන්දර ටික තමයි. ඊට පස්සේ අපි කතා කරනවා ටැක්ස් එක ඉන්කම් ටැක්ස්. ඉන්කම් ටැක්ස් එකේ බලපෑම කොහොමද ලේබර් සප්ලයි එකට බලපාන්නේ කියලා. අපිට අයිඩියා එකක් තියෙනවා. ටැක්ස් එකක් නැත්නම් අපිට වැඩ කරලා හම්බෙන ඩිස්පෝසබල් ඉන්කම් එක කියන්නේ සාමාන්‍ය අපිට ඉන්කම් එකක් හම්බෙනවා. ඒකෙන් ටැක්ස් ගෙවුවම එන ගානනේ වැය කළා කියලා. එතකොට ටැක්ස් එක ගහනවා කියන්නේම වැය කළා කියලා ආදායම අඩු වෙනවා. ඒ අයිඩියා එක තියාගෙන අපි ඉස්සරහට යමු. මෙතන තියෙන්නේ ඒක තමයි පෙන්නලා. මෙන්න මෙතන නම් ලොකු දෙයක් නැහැ. උඩ ස්ලයිඩ් එකේ ඒක කියව ගන්න. මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම කතන්දරේ. මම මෙන්න මේ උඩ පොයින්ට් එක තමයි ඉස්සෙල්ලාම ඉන්නේ. මේ R2 කියන වේජ් රේට් එකේ උඩ පොයින්ට් එක තමයි මම ඉන්නේ. ටැක්ස් ගහපුවා මොකද්ද වෙන්නේ? හිතන්න මට per day ටැක්ස් ගහනවා කියලා හිතමුකෝ. මේ හැමතැනම තියෙන per day wages wage rate. ඒක තව තමයි මේ පාඩමේ අමුතුවෙන් තියෙන්නේ. per day දැන් අපි හිතමු අපිට per day හම්බ වෙනවා 5000ක්. ඊට පස්සේ ටැක්ස් එකක් ගහනවා 5000ක් හම්බ වෙනවා කියලා හිතන්න. ටැක්ස් නැත්තම් මට මේ 5000ක් හම්බ වෙන 5000 වියදම් කරන්න පුළුවන්. එතකොට ටැක්ස් එකක් ගහනවා 10%ක්. දවසට ගන්න පඩියෙන් 10%ක් ටැක්ස් ගහලා තමයි මට හම්බෙන්නේ. එහෙනම් 5000ට 10% කියන්නේ 500 මට 4500නේ. එතකොට මට 5000ක් බඩු ගන්න තිබ්බා. බඩු කියන්නේ goods and services ගන්න තිබ්බා. එතකොට මට ඒ 5000ම බඩු කන්සියුම් කරලා හොඳ යුටිලිටි එකක් ගන්න පුළුවන් උඩ. නමුත් බඩු ගැහුවට පස්සේ මට හම්බෙන්නේ 4500යි. එතකොට මට 4500ක තමයි බඩු කියන්නේ goods and services කන්සියුම් කරන්න පුළුවන්. එතකොට මගේ යුටිලිටි එක තව අඩු වෙනවා. අන්න ඒක තමයි මේ පෙන්ලා තියෙන්නේ. ටැක්ස් එකක් ගහනවා කියන්නේම අපේ යුටිලිටි එක අඩු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? පල්ලයින් ඩිෆරන්ස් කර්ව් එකකට එනවා. එතකොට ටැක්ස් එකක් ගහනකොට ඉෆෙක්ට් එක තමයි පල්ලයින් ඩිෆරන්ස් කර්ව් එකට එනවා. ඒක අපිට ආයෙ අර සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එකෙන් ඉන්කම් ඉෆෙක්ට් එකෙන් පෙන්වන්න පුළුවන්. එතකොට මෙතන සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක කියන්නේ මෙහෙම කතාවක්. සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එකෙන් අපි ඉස්සෙල්ලා කියේ මොකද්ද? අපි සබ්ස්ටිටියුට් කරනවානේ අපේ නිකන් ඉන්න වෙලාව වර්කින් අවර්ස් වලට අපි ඉස්සෙල්ලාම කිව්වේ. දැන් ඒක තමයි වෙන්නේ. ඒකේ අනිත් පැත්ත. දැන් මෙතන වෙන්නේ ඉස්සෙල්ලාම මගේ ලෙෂර් ටයිම් එකේ කොස්ට් එක විදියට ගත්තොත් අපි මං කිව්වේ ඉස්සෙල්ලා අපිට ඉන්කම් per day 5000යි හම්බෙන්නේ. පස්සේ අපිට 4500යි. ඉන්කම් per day හම්බෙන 5000යි කියන්නේ මම පැයක් වැඩ කරේ නැත්තම් මට නැති වෙන්නේ 5000යි. ඒ කියන්නේ ලෙෂර් ටයිම් එකක් විදියට මම ලෙෂර් ටයිම් එක විදියට මම වැඩ කරන පැයක් නවත්තලා මම ඒක ගෙදර නැවතිලා හිටියොත් ඒ පැයේ මට නැති වෙන්නේ 5000යිනේ. ඉන්කම් per day අපි දවසක් කියමුකෝ. දවසට හම්බෙන්නේ 5000යි. මම හෙට වැඩට ගියේ නැතුව හෙට ගෙදර ආතල්ලගෙන නිදාගත්තොත් මට නැති වෙන්නේ 5000යි. ටැක්ස් එක ගෙවුවට පස්සේ මොකද්ද වෙන්නේ? මට හම්බෙන්නේ 100,000ක් ගෙවුවට පස්සේ දවසට හම්බෙන්නේ 4500යි. මම 4500 ගන්නේ නැතුව හෙට ගෙදර නැවතුනොත් මගේ ලෙෂර් ටයිම් එකක් විදියට මම ගත කර ලෙෂර් ටයිම් එකේ කොස්ට් එක තමයි මට 4500ක් නැති වෙන එකනේ. එතකොට ලෙෂර් ටයිම් එකේ කොස්ට් එක කියන එක අඩු වෙනවා නේ ටැක්ස් ගහුවම. ටැක්ස් එක ගහන්න ලෙෂර් ටයිම් එකේ තියෙන වටිනාකම අඩු වෙනවා. වටිනාකම නෙමෙයි මේ ලෙෂර් ටයිම් එකේ කොස්ට් එක අඩු වෙනවා. ඉස්සර මම ගෙදර හිටියොත් වැඩ කරන දවසක් නවත්තලා මට නැති වෙන්නේ 5000යි. දැන් 4500. ඔහොමම ටැක්ස් රේට් එක වැඩි වෙන කියන්නේම ලෙෂර් ටයිම් එකේ කොස්ට් එක එන්න අඩු වෙනවා. ඒ කියන්නේ ඔක තව ටිකක් උඩට යද්දි ටැක්ස් රේට් එක වැඩි වෙනවා කියන්නේ. මම ගෙදර හිටියා කියලා මට නැති වෙන්නේ චූටි ආදායමක්. ටැක්ස් රේට් එක හිතන්න 50ක් වැඩි කරා කියලා. ඒ කියන්නේ මම 5000ක් ගන්නවා 50ක්ම 5000ක් අරගෙන 2500ක් බදු ගෙන මට 2500 නේ ඉතිරි වෙන්නේ. මම කියන්නේ 50ක් ටැක්ස් එක වැඩි වුණොත්. එතකොට වෙන්නේ මොකද්ද? මම හෙට වැඩට ගියේ නැත්තම් මට නැති වෙන්නේ 2500යි. අවුලක් නැහැනේ. 2500 මොකද්ද? කියලා මම ගෙදර ඉන්නවා. එතකොට මොකද්ද? සබ්ස්ටිටියුෂන් එකේ ඉෆෙක්ට් එක නිසා මම වැඩ කරන්නේ වැඩ කරන ප්‍රමාණය අඩු කරලා ගෙදර ඉන්නවා. එතකොට තමයි මෙන්න මේ පැත්තට ඒක පෙන්වන්නේ. ඉන්කම් ඉෆෙක්ට් එකෙන් පෙන්වන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් බදු ගහනවා 100,000 බදු ගහනවා. එතකොට මම පැය 8ක් වැඩ කළා තමයි 5000 ගන්න. එතකොට මට දැන් 4500 හම්බෙන්නේ 100,000ක් වැඩ කරුවා. මම අර 500 ඉන්කම් ලෙවල් එක මේන්ටේන් කරගන්න මම වැඩිපුර තව පැය 8ක් වැඩ කරපුවා පැය 10ක් විතර වැඩ කරනවා. එතකොට මම ගේ වර්කින් අවර්ස් වැඩි වෙනවා.
working income effect එක නිසා working hours වැඩි වෙනවා, substitution effect නිසා working hours අඩු වෙනවා. එතකොට මේ දෙක දෙපැත්තටම කියන එක සමාන වුණොත් H2 hours වලම තියෙනවා. ඒ කියන්නේ substitution effect එක නිසා වැඩ කරන පැය ගාන දෙයක් අඩුයි. income effect එක maintain කරගන්න පැය දෙයක් වැඩි වැඩ කරොත් කිසිම වෙනසක් වෙන්නේ නැහැ නේ. ඍණ -2යි +2යි සමානයි. එතකොට H2 එකේම තියෙනවා. ඒ කියන්නේ පැය 8ක් වැඩ කරලා පැය 8යි substitution effect එකත් පැය 2යි income effect නිසාම වැඩිපුරත් වැඩ කරන පැය දෙකක්. එතකොට පැය 8මනේ. එතකොට මේකේ idea එක තමයි පළවෙනි එක තමයි income tax එක ගහපු පාර වෙන්නේ මොකද්ද? එයාගේ indifference curve එක පල්ලෙහාට යනවා. effect දෙයක් වෙන්න පුළුවන්. පළවෙනි එක තමයි substitution effect. substitution effect කියන්නේ මම income tax එකක් ගහද්දී මගේ leisure time එක cost of leisure time කියන එක අඩු වෙනවා. 5000ක් තිබ්බේ 100,000ක් ගාව පාර cost of leisure time මං හෙට වැඩට ගියේ නැත්නම් මට 5000ක් තමයි ඉස්සර නැති උනේ. දැන් නැති වෙන්නේ 4500. ඒක දැන් මට එන්න නිකන් අඩුයි. cost of leisure time එක එන අඩුයි. ඒක නිසා මම ගෙදර ඉන්නවා. ඒතර වැඩ කරන පැය ගන්න අඩු වෙනවා. income effect එක තමයි දැන් මට 4500 හම්බෙන්නේ පැය 8ක් වැඩ කරලා. මම අර 5000ම ගන්න තව පැය දෙකක් වැඩ කරලා 5000ක් හොයා ගන්නවා. ඒතර income effect එක නිසා වැඩ කරන පැය ගන්න වැඩි වෙනවා. ওই කතාව තමයි උතන කියන්නේ. මෙතන කියන්නේත් ඒ කතාවම තමයි. පොඩ්ඩක් කියවලා බලන්න. disposable income එක අඩු වෙනවා. එතකොට income effect එක නිසා less disposable income increase the labor supply. ඒ කියන්නේ අර වැය කළා ගියා දැන් 4500 නේ. එතකොට එයා වැඩ කරනවා තව 5000ක් හොයා ගන්න. substitution effect එක නිසා price of leisure cost of leisure එක අඩු වෙනවා. එතකොට එයා reduction කරනවා labor supply reduce කරනවා labor supply. එතකොට income tax generate income effect එක නිසා increase කරනවා වැඩි කරනවා labor supply එක සහ substitution effect එක නිසා එයා අඩු කරනවා labor supply එක. ඒක හොඳට මතක තියාගන්න. එතකොට two effects balance වුණොත් H2 එකේම තියෙනවා කියලා කියන්නේ substitution effect පැය දෙකයි income effect පැය දෙකයි. ඒතර substitution නිසා අඩුනේ වෙන්නේ. අඩු එකයි වැඩි එකයි දෙක ඍණ දෙකයි ධන දෙකයි කියන්නේ බිඳුවයි. H2 එකේම තියෙනවා. කියන්නේ working hours ගන්න වෙනස් වෙන්නේ නැහැ. කියන්නේ labor supply එක වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ මෙතන කියනවා ඔයාලට මේ graph එක බලද්දී ඔයාලට click වුණාද මෙන්න මේ F0 කියලා තියෙනවා කියලා. F0 කියන්නේ අර බදු වලින් නිදහස් ආදායම කියලා තියෙන්නේ. tax free range එක එන්නේ ඒක තමයි උතන පෙන්නන්නේ. දැන් මෙතන කියන්නේ මෙයාලා tax free allowances එක. ඒ කියන්නේ මේ මම දන්නේ ලංකාවේ 1,50,000 වෙනකන්ද ලක්ෂ වෙනකන් නේද? ලක්ෂ වෙනකන් අර 1,50,000 වෙනකන් හරි මාසික වැටුප බදු වලින් නිදාස්නේ. මම දන්නේ හරියටම. එන්නේ ඒ වගේ කතාවක් තමයි උතන කියන්නේ. increase in tax free allowances. එතකොට මෙතන මේ කියන්නේ අපි බදු දැල පුල් කරනවද අඩු කරනවද මම දන්නේ මේ tax free range එක වැඩි කරනවා. ඒ කියන්නේ tax free range එක වැඩි කරනවා කියන්නේ නිකන් ලක්ෂ තිබ්බ එක ලක්ෂ 2 කරනවා. ඒ කියන්නේ ලක්ෂ 2කට යනකම් සියලුම කට්ටිය ආදායම් බදු වලින් නිදහස්. ඒ වගේ කතාවක් තමයි මෙතන කියන්නේ. increase in tax free rate එකේදී වෙන්නේ income effect එක විතරයි. ඒ කියන්නේ හිතන්න මට ලක්ෂයක් හම්බෙනවා. ඉස්සර නම් ලක්ෂයෙන් 10%ක් මට බදු ගෙවන්න වුණා. 10000ක් බදු ගෙවන්න වුණා. එතකොට මගේ disposable income එක 90000යි. ඒතර 90000ක් තමයි මට වැය කරලා උපයෝගීතාවය ගන්න පුළුවන් බාණ්ඩ හා සේවා පරිභෝජනය කරලා. නමුත් දැන් මේ ලක්ෂය කියන එක සම්පූර්ණයෙන් බදු වලින් නිදහස්. ඒ කියන්නේ tax free rate එක උඩට නංවලා තියෙන්නේ. ලක්ෂයේ ඉඳලා 1,50,000 කියලා කියන්නේ මට ලක්ෂයක් හම්බ වෙනකන් ලක්ෂෙම වේදම් කරන්න පුළුවන් නේ. එතකොට මට වෙන්නේ income effect එක. මගේ disposable income එක වැඩිනේ. එතකොට මම කරන්නේ income effect එකේ අර මුලදීම ඉගෙන ගත්ත income effect එක නිසා අර backward bending වෙන්නේ. උඩ තිබ්බ අර ආපස්සට එන්නේ. අර මේ උඩට ගිහලා ආය පස්සට එන්නේ වගේම තමයි. මට ගොඩක් income එක තියෙනවා. income level එක වැඩි. මොකද මම ඉස්සර ලක්ෂයක් ගෙව්වා. එතකොට ලක්ෂයෙන් තමයි බදු ඉස්සර ගෙව්වේ. ලක්ෂයට 10%ක් 90000. ඒතකොට ලක්ෂයක් හම්බ කරලා 90000ක් තමයි මට පරිභෝජනය කරන්න පුළුවන්. නමුත් දැන් ලක්ෂය ඉඳලා ලක්ෂ එකමාරෙන් බදු ගන්න පටන් ගත්ත කියන්නේ පළවෙනි ලක්ෂ එකමාරට අහු වෙන්නේ නැහැ. ඒතකොට මට ලක්ෂයෙන් බදු ගෙවන්න අවශ්‍ය නැහැ. එතකොට මට ඉස්සර 90000යි මම කන්සියුම් කරේ. දැන් මම ලක්ෂයකම කන්සියුම් කරන්න පුළුවන්. එතකොට මගේ ඉන්කම් ලෙවල් එක වැඩි වෙනවා. එතකොට මම ගොඩක් goods and services
කන්සියුම් කරනවා. ඒ වගේම මම ලෙෂර් ටයිම් එකත් වැඩිපුර ඉන්න බලනවා. එතකොට මට අර 10000ක් වැඩිවීමක් වුණානේ. එතකොට ඒ 10000 ඉස්සර මම ඒ 10000 කවර් කරගන්න වැඩිපුර වැඩ කරා නම් ඒ 10000 දැන් මට ඉතිරි වෙනවනේ. එතකොට මම වැඩ කරන්න අවශ්‍ය නැහැ ඒ 10000 ගන්න. ඒ 10000 මට තියෙනවනේ. හිතන්න දැන් කවුරු හරි ලක්ෂයක් ඉන්කම් එක අරගෙන මට 90000 හම්බෙන්නේ. එතකොට එයා අර 10000 නැති වෙන 10000 කව කරගන්න පැය 8ක් වැඩ කරන කෙනෙක් පැය 10ක් වැඩ කරනවා නම් දැන් මට අර 10000 ඉතුරු වෙන්නේ. මට බදු වදින්නේ නැහනේ. ටැක්ස් ෆ්‍රී රේට් එක වැඩිනේ. එතකොට මම අර වැඩ කරන පැය වැඩිම වැඩ කරපු පැය දෙක මම අඩු කරනවා. එතකොට මගේ වර්කින් අවර්ස් අඩු වෙනවා. මම ලෙෂර් ටයිම් එක විදිහට වැඩිපුර ගත කරනවා. ඉන්කම් ඉෆෙක්ට් එකෙන් වෙන්නේ ඒකයි. ඉන්කම් වැඩි වුණාම වර්ක් ලෙස් ඒ කියන්නේ ලෙෂර් ටයිම් එක වැඩිපුර අපි ගන්නවා. එතකොට මට high indifference curve එකකටත් යන්න පුළුවන්. මොකද indifference curve එක tax free rate එක නිසා මට ගොඩක් භාණ්ඩ හාස්‍ය පරිභෝජනය කළා වැඩි utility එකක් ගන්න පුළුවන්. එතකොට මම උඩ indifference curve එක යනවා. එතකොට tax එකක් ගැහුවොත් වෙන්නේ මගේ utility curve එක පල්ලෙහාට ඇවිල්ලා income effect and substitution effect එකක් වෙනවා. නමුත් tax free rate එක වැඩි කරොත් වෙන්නේ income effect එක විතරයි. මට ගොඩක් ඉන්කම් එක ඉතුරු වෙනවා. මට ගොඩක් භාණ්ඩ හාස්‍ය පරිභෝජනය කරන්න පුළුවන්. මට අර වැඩිම වැඩ කරන්න ඕනෙත් නැහැ. මට ලෙෂර් ටයිම් එකක් විදිහට අඩුවෙන් වැඩ කරන්න පුළුවන්. ලෙෂර් ටයිම් එක වැඩිපුර අරගෙන අඩුවෙන් වැඩ කරන්න පුළුවන්. ඉතින් මම අර ඇරියස් කවර් කරගන්නත් එක්ක 10000ක වැඩිපුර වැඩ කරන්න බෑ. පැය 8ක් නම් පැය 10යි. දැන් මට ඒ 10000 ඉතුරු වෙන නිසා මම අඩුවෙන් වැඩ කරන්නේ. එතකොට less hours තමයි work කරන්නේ. income effect එක තමයි වෙන්නේ tax මේ tax free allowances tax free rate එක වැඩි කරොත්. ඒක තමයි උතන කියන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා මෙතනදි වෙන්නේ tax rate එක අඩු කරාම. ඒ කියන්නේ 120ක් ගැහුවා නම් මගේ income එකට tax එක දැන් 10% දක්වා අඩු කරාම මොකද්ද වෙන්නේ කියන එක තමයි බලන්නේ. ඒකෙදි වෙන්නේ හරිම සරල කතන්දරයක්. පළවෙනි එක තමයි income effect එක සහ substitution effect එක තමයි වෙන්නේ. හිතන්න මට ඉස්සර මගේ ඉන්කම් එකෙන් 120ක් බදු ගැහුවා. අපි හිතමු 5000යි කියලා ඉන්කම් එක per day. ඉන්කම් per day 5000යි. එතකොට 120ක් තමයි ඉස්සර tax rate එක. එතකොට 120ක් කියන්නේ 5000යි 510යිනේ. එතකොට මගේ disposable income එක 4000යි. 5000ක් හොයනවා 20ක් tax ගෙවන දවසකට. එතකොට 5000න් 120ක් කියන්නේ 10යි 10 නේද? 500 මගේ disposable income එක 4000යි. දැන් 120 තිබ්බ එක 110ට අඩු කරනවා. එතකොට 5000ක් හොයනවා 110ක් බදු ගන්නවා කියන්නේ 500යි. disposable income එක 4500යි. ඉස්සර 1000ක් බදු ගෙවනවා දැන් 500 බදු ගෙවනවා. disposable income එක වැය කළ ආදායම 4000 ඉඳලා 4500ට වඩා වැඩි වුණා. 4500 වැඩි වුණා. එතකොට වෙන්නේ මොකද්ද? පළවෙනි එක තමයි income effect එක. substitution effect එකක් තියෙනවා income effect එක. අපි ඉස්සෙල්ලාම බලමු substitution effect එක බලමුනේ. substitution effect එක කියන්නේ දැන් මගේ ඉස්සර මගේ cost of labor ඒ කියන්නේ cost of leisure මම වැඩ කරන්නේ නැතුව ඒ කියන්නේ මම 120ක tax rate එක තියෙද්දි cost of leisure කියන්නේ cost of leisure කියන එක හැමතැනටම ඒක මාර concept එකක්. ඒක ඔළුවේ තියාගන්න ඕනේ මුලින් ඉඳලම. cost of leisure කියන්නේ මොකද්ද? මන්ට 5000ක් හම්බෙනවා 120ක් නේ මං ඉස්සර කිව්වේ බදු රේට් එක tax rate එක 120යි. එතකොට මට දවසට ගෙදර ගෙනියන්න පුළුවන් සල්ලි ගාන 4500. එතකොට cost of leisure කියන්නේ මම හෙට වැඩ කරන්නේ නැතුව leisure time එක විදියට මම ගෙදර හිටියොත් මට නැති වෙන්නේ 4500. හරිනේ 4500 total එක නැතිනේ 5000 කමකට 5000 වැඩක් නැහැ 4500 යන්නේ. ඒ වුණාට මම tax rate එක government එක tax rate එක අඩු කරවම 4000යිනේ 110යිනේ බද්ද 120 ඉඳලා 5000ට 110යි 4500යිනේ. එතකොට මොකද්ද වෙන්නේ? ඉස්සෙල්ලා 4000යි 120ක් තියෙද්දි disposable income එක දැන් 110ක් තියෙද්දි 4500යි. එතකොට මොකද්ද වෙන්නේ? මම වැඩ කරන්නේ නැතුව හෙට ගෙදර හිටියොත් leisure time එක විදියට මට leisure time එකේ cost එක කීයද? 4500යි. ඉස්සර 4000යි 4500යි. cost එක වැඩි. leisure time එකේ cost එක වැඩි. ඒ කියන්නේ මම ගෙදර ඉන්නවද නැද්ද? ගෙදර ඉන්නේ නැහනේ. මම ගෙදර හිටියේ නැත්තම් මට දැන් ඉස්සර නම් හම්බෙන්නේ නැති වෙන්නේ 4000යි. දැන් මට 4500ක් නැති වෙනවා. ඒක නිසා මම ගෙදර ඉන්න නැතුව වැඩ කරනවා. මම මගේ leisure time එක substitute කරනවා working hours වලට. එතකොට මම
වැඩිපුර පැය ගාණක් වැඩ කරනවා. සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක නිසා තමයි ලේබර් සප්ලයි එක වැඩි වෙන්නේ. ඉන්කම් ඉෆෙක්ට් එක මොකද්ද? මගේ ඩිස්පෝසබල් ඉන්කම් එක 4000 සිට 4500ට වැඩි වුණා. එතකොට මොකද්ද වෙන්නේ? මගේ ඉන්කම් ලෙවල් එක වැඩි වුණා නම් මම වැඩිපුර goods and services consume කරනවා සහ මම වැඩිපුර වෙලාවක් ලේෂර් ටයිම් එක විතර ගත කරන්න ආසයි. මොකද මගේ ඉන්කම් ලෙවල් එක වැඩි නේ. මට වැඩිපුර වැඩ කරන්න ඕනේ නැහැ. මට 4500ක් හම්බ වෙනවා ටැක්ස් රේට් එක අඩු කරපු නිසා. ඒක තමයි මෙතන කියන්නේ. සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක නිසා මම cost of leisure කියන එක වැඩි වෙනවා. cost of leisure කියන්නේ මම වැඩ කරේ නැත්නම් ඉස්සර මට 4000 නැති උනේ. දැන් මට 4500ක් නැති වෙනවා දවසක් වැඩ කරේ නැත්නම්. cost of leisure වැඩි වෙන නිසා මම වැඩ කරනවා. මම සබ්ස්ටිටියුට් කරනවා මගේ leisure time එක working hours වලට. ඉන්කම් ඉෆෙක්ට් එක මොකක්ද වෙන්නේ? ඉන්කම් ඉෆෙක්ට් එක කියන්නේ මගේ ඉන්කම් ලෙවල්ස් දැන් වැඩි වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද කරන්නේ? එතකොට මම ඉන්කම් ලෙවල්ස් වැඩි වෙලා නිසා මම goods and services වැඩිපුර consume කරනවා. සහ leisure time එකේ වැඩිපුර ඉන්න කැමතියි. ඉන්කම් ඉෆෙක්ට් එක නිසා මම වැඩ කරන ලේබර් සප්ලයි ගාන අඩු වෙනවා. ඒක තමයි මෙතන කතන්දරේ කියවල බලන්න. එතකොට ඉන්ඩිවිජුවල් ලේබර් සප්ලයි අන්තිම ස්ලයිඩ් එක ඒකෙත් ලොකු දෙයක් නෑ කියවලා බලා ගන්න පුළුවන්. tax and benefit policy and labor supply. Willingness of labor force to work is influenced by non-labor income and the income tax regime. ඒ කියන්නේ ගොඩක් ඉන්කම් ටැක්ස් වැඩි නම් අපි වැඩ කරන්න කැමති නෑනේ. මොකද මහන්සියලා වැඩ කරලා ගන්න පඩියෙන් ටැක්ස් එක ගොඩක් යනවා නම් මම ලේබර් සප්ලයි කරන්න කැමති නෑ. අනික තමයි non labor income එක. non labor income කියන්නේ මොකද්ද? අර අපි කලින් කතා කරපු එක. අර වැඩ කරන්න නැතුව හිටියොත් දවසට unemployed කට්ටියට 5000ක් හම්බ වෙන. ඒකත් ලේබර් සප්ලයි එක තීරණය කරන්න මේ ගොඩක් බලපානවා. මොකද මේ එතකොට අපි නිකන් හිටත් 5000ක් හම්බ වෙනවා නම් අර නිකන් ගන්න පුළුවන්. ලේබර් සප්ලයි එක තීරණය කරන්න මේ දෙකම බලපානවා. ටැක්ස් එක සහ non labor income එක. ඊට පස්සේ අපිට මෙන්න මේ policies වෙනස් කරලා ලේබර් සප්ලයි එක වැඩි කරගන්න පුළුවන්. non labor income එක අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ tax rates අඩු කරන්න පුළුවන් සහ tax free rates එක වැඩි කරන්න පුළුවන්. එන්න ඒවා දේවල් කරලා අපිට ලේබර් සප්ලයි එක ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන්. ඒවා තමයි policies. එතකොට පළවෙනි පාඩම ඉවරයි. මේ ටික තමයි පළවෙනි පාඩමේ තියෙන්නේ.